ආයිබෝයෝ හැමෝටම පාල්ට පේනවා දැන් මේකේ ලයිට් වැඩ කරන විදිහ. හරි. එතකොට මේකේ වයර් කරපු විදිය තමයි කියන්න හදන්නේ. එතකොට මේකට වයර් කරන්න මෙන්න මේකයි ක්‍රමය කියලා සම්මත ක්‍රමයක් නැහැ. අපිට කැමති විදිහට වයර් කරන්න පුළුවන්. අපිට ඕන නම් එක ලයින් එක අපි දාන රින කියලා තියෙනවනේ. දාන ලයින් එකේ විතරක් රටා හදන්නත් පුළුවන්. රින ලයින් එකකින් විතරක් රටා හදන්නත් පුළුවන්. ඒක ගැටලුවක් නැහැ. හරි. આવුත් දෙමවන්නක ඔයාලට ස්ලෝ යනකොට පේනවා ඇති බල්බ් ඉරක් පත්තු වෙන්නේ. හරිද? මොන තනීර ඈතට යන විදිහට තියෙනවා. ඒකට මේකේ වයරින් එක තියෙන්නේ තනි ලයින් එකකට. දැන් අතොත් මේකේ මෙන්න මේ කොටසයි ඔය ෂඩාස්ට් ටික තමයි මේකට දාලා තියෙන්නේ. ඔය සෝරි. මේක අතපස්සේ. එතකොට මේක අතේ යටේ කොටුවක්. හරිද? මේ එතකොට මේකේ වයරින් එක ගිහිල්ලා තියෙන්නේ තනි ඉරක් විදිහට. ඒක පේනවා. මෙන්න මේ ලයිට් ටික මෙහෙම. දැන් මං ඉරි ගහපු විදිහට මෙන්න මෙතනින් පටන් අරන් මෙතෙන් එනකල් මෙන්න මේ බල්බ් අට තනි එකක්. තනි එකකට මේකේ ධන පැත්ත මෙහෙම එකතු කරලා තියෙනවා. මෙහෙම. මේ හැම එකේ. එතකොට මේක එක කිව්වොත් මේකත් එක. ඊළඟ මෙතනින් යන ලයින් එකත් එක. මේක දෙක. මේක දෙක. ඊළඟ මේක දෙක. ඒ විදිහට මේ ලයින් මෙහෙම අටකට මේක වයරින් එක ගිහින් තියෙනවා. මේ පැත්තේ ඉඳලා මෙහෙට. එතකොට ආයෙත් වෙනදි මේ කෙලවරට වෙනකල් මේ විදිහට යනවා. එතකොට මේකේ මෙහෙම එක පැත්තට යන්නේක තමයි දැනට තියලා තියෙන්නේ. කියන්නේ ප්ලාස්ටර් කොටේ රවුන්ඩ් ප්ලාස්ටර් කොටේ නම් මෙහෙම අර ඇන්ගල් එකට තහඩු ගහලා ඉවරලා ඒ යන එකට තමයි ඔය වැඩ කරන්නේ. රටාව වැඩ කරන එක අපිට වෙනස් කරන්න පුළුවන් කොටෙනුත්. වයර් කරලා තියෙන්නේ මේකේ මේ ධන ලයින් එක මේ අතට. මම මේක ධන ලයින් එක කියලා කිව්වොත් ඔයාලට ඍණ ලයින් එක ගන්නත් පුළුවන්. දැන් 230 බල්බ් වලින් කරනවා නම් 5 වෝල්ට් වගේ බල්බ් වලින් කරනවා නම් මේකේ ධන ඍණක් නැහැනේ. නියුට්‍රල් බේස් කියලා අපි ගත්තට අපි කොයි වයර් එක දුන්නත් බල්බ් එක පත් වෙනවනේ 230 නම්. දැන් මේ LED බල්බ් වල මේ වගේනේ ධන ඍණ තියෙන්නේ. ධන වෙනම ඍණ වෙනම හරියට බලලා දෙන්න ඕනේ. 230ට එහෙම එකක් නැහැනේ. හරි. එතකොට මේ ඉතින් මේකේ ලේසි තනි ලයින් එකක් මෙහෙම ගිහින් තියෙනවා. මේ බල්බ් එකේ ඉන්න මේ කැල් තුන වෙන වෙලා පේනවා ඇති හොඳට. එතකොට ඊළඟට පුළුවන් අපට මේක රින් ලයින් එකේ වෙනම වයරින් එකක් ගන්න. මම මේකේ දැන් ධන ලයින් එක මෙන්න මේ විදිහට ඉරි ගත්තා. රින ලයින් එක මෙන්න මෙහෙම. මෙන්න මේ සඩාස්සේ සෝරි මේ විදිහට සඩාස්රයක් ලොකුවට ඇරයි යන්න පුළුවන්. එතකොට මේකට කරන්ට් එක දුන්නොත් මේ සඩාස්සේ එළියටපත් වෙන විදිහට තමයි තියෙන්නේ. හරි. ආයෙ තව අපට පුළුවන් මේකේ ඕනනම් තරුවක හැරයටත් ගෙනියන්න පුළුවන් වයරින් එක. දැන් තරුවක් ගන්න කිව්වොත් මේ පටන් ගමු. හරිද? එතකොට අපිට දැන් මේක තරුවක් විදියට ගන්න නම් මෙන්න ඊළඟට මෙහෙම
එතන වැරදුනා මට. මෙහෙම වෙන්න ඕනේ. sorry. මෙහෙම ඊළඟට ආය මෙහෙට ආවා. මේ පැත්තේ කරන් දැම්මේ. වගේ දැන් මේක තරුවක හැඩයට වයිරින් එක යවන්නත් පුළුවන්. එතකොට මේකේ දැන් අපි තරුවක් යවනකොට මෙහෙම මේ එන්න මේක මෙහෙම ලොකු වෙන තරුව හැදුවේ. හරිද? මේක තරුවක් වගේ මේක යවන්න පුළුවන්. එතකොට ඕන නම් මේ සදාශ්‍රය යවන්න පුළුවන්. එහෙම නැත්නම් මෙහෙම තරුවක් යවන්න පුළුවන්. එහෙම නැතිනම් අපිට පුළුවන් මේක මූලට තරුව ඇඳොත් එහෙම මේ හරිද? එහෙම නැතිනම් අපිට මේ අකුරේ මේකේ M අකුර වගේ එක හැඩවලට ගන්න පුළුවන්. දැන් තව එකක් තමයි අපිට ඕන නම් මේක සදාශ්‍ර විදිහට විතරක් යවන්න පුළුවන්. මේ වගේ පොඩි සදාශ්‍ර. මේ වගේ පොඩි සදාශ්‍ර විදිහට මේකේ වයරින් එක යවන්නත් පුළුවන්. මෙහෙම ඒ වගේ සදාශ්‍ර හැඩ. එතකොට එතකොට මෙන්න මේ සදාශ්‍ර මේක වටේට කැරකෙන්න. එතකොට මේ සදාශ්‍ර මෙහෙට කැරකෙන්න වගේ එහෙම වයරින් එක ගන්නත් පුළුවන්. කියන්නේ මේකේ ක්‍රම ගොඩක් තියෙනවා. එකක් නෙවෙයි. ක්‍රම ගොඩාක් තියෙනවා. ඒ හැම ක්‍රමයකටම අපට ඕන මේ වයරින් එක යවන්න පුළුවන්. හැබැයි අපිට තියෙන ප්‍රශ්නේ තමයි ධන පැත්තෙන් හදනවා නම් එක ක්‍රමයකට ඍණ පැත්තෙන් හදනවා නම් එක ක්‍රමයකට. ඔය ක්‍රම දෙකට විතරයි පුළුවන්. එතනින් එහාට අපිට ක්‍රමයක් නැහැ. ඒ කියන්නේ දැන් මේ කියන්නේ මේකේ දැන් බල්බ් එක වයර් දෙකනේ තියෙන්නේ. එතකොට එතනින් එහාට අපිට වයර් රටාවකට ඒක ගලපන්න බෑ. මෙහෙම නෑ. හැබැයි මෙහෙම තව කතාවක් තමයි ගලපන්න බෑ කියන්නේ රටාවක් හදන්න බෑ කියන එක නෙවෙයි. දැන් මේකට ක්‍රම තියෙනවා. ඩයෝඩ් එකක් දාලා වගේ කරන්ට් එක ආපහු එන්න තියෙන්න හදලා එහෙම තව රටාවකට ගන්න පුළුවන්. ඒක වැඩේ අමාරු වෙනවා. ඒක හරි කචල්. දැන් කියන්නේ සාමාන්‍ය විදිහට අපි නියුට්‍රල් ඍණ පැත්තෙන් එහෙම නැත්නම් නියුට්‍රල් පැත්තෙන් රටාවක් හදන්න ආය ධන පැත්තේ බේස් එකෙන් රටාවක් හදන්න ඔය විදිහට ඔය වගේ ක්‍රම පාවිච්චි කරන්න පුළුවන් මේකට. හරි. එතකොට මම මේකේ ධන පැත්ත මෙන්න මේ විදිහට වයරින් කරා. ඍණ පැත්තේ මේ පළවෙනි එක සදාස්ත්‍ර විදිහට ගත්තා මේ දෙකක්. ඊළඟට මෙහෙම තරුව විදිහට ගත්තා. ඊළඟට මේ තරුවේ පොඩි වෙනසක් කරලා තියෙනවා. දැන් සාමාන්‍යයෙන් දැන් තරුව යන්නේ මෙහෙමනේ. ඒ විදිහට මෙහෙම තරුව යන්න ඕනනේ. දැන් මේ තරුව එතකොට මම මේක පොඩ්ඩක් වෙනස් කරා. මෙන්න මෙතනදී. මෙන්න මේ මුල්ලේදී මෙන්න මෙහෙම තව මේකේ මම වෙනසක් කරා. ඔන්න ඔය විදිහට එන්න. මෙන්න මෙතන මෙහෙම ගන්න නැතුව මම මේක උඩට ගත්තා. එතකොට මේ මුල්ලට අමතරව මෙතන චූටි මුල්ලක් හැදෙනවා. ඉතින් ඒ ටික මම ඔයාලට මේකේ දාලා පෙන්නන්නම්. මම මේ ඍණ පැත්තේක මම එහෙම වෙනස් කරා. සදාස්ත්‍රෙත් පෙන්වන්න ඕන නිසා ඒකයි ඊළඟට තරුවයි මෙන්න මේ මුල්ල වෙනස් කරලා එහෙම. ඉතින් ඒ වගේ ඔයාලට කැමති විදියක්. දැන් තව උදාහරණයක් විදිහට ගත්තොත් මේක අපිට ඕන නම් මෙන්න මේ විදිහට V අකුරට වයරින් එක යවන්නත් පුළුවන්.
V අකුරට. මේක මෙහෙම V අකුරට. V අකුර හැඩයට එහෙම වයිරින් එක යවන්නත් පුළුවන්. ඉතින් යාලට ඒක අර හොඳයි කියලා හිතන විදිහට වයිරින් කරන්න කිසි බාධාවක් නැහැ. හරි. දැන් මේ වයරින් එකම මේ හේව නැල්ල යන විදිහට. මේ අර ඉර නිවිලි යනවා. දැනට බල්බ් මේ බල්බයක් පිච්චිලා මේ. බල්බ් හරි කචක්. මං ගත්ත තැන ගත්ත පැත්ත කියන්නම් පානදුර පැත්තෙන් ගත්තේ. කඩේ නම කියන්නේ නැතුව ඉන්නම්. ඔයාලත් බල්බ් එක ගන්න ඕන හොඳට බලලා ගන්න. මොකද මේ කියන්නේ ෂුවර් තැනකින් ගන්න. ඩිජිටල් හරි මහින්දයි හරි නැත්නම් රවි අයියාගේ හරි එහෙම ගන්න බලන්න. මොකද මේ එහෙම ගන්න එක හොඳයි. දැන් මමත් ගෙනාවේ මේ ගිබුකමගේ මහුවෙලා ගෙනාවට වැඩක් නෑ මේ දැනටම පිච්චිලා. ඒතර මේ රටා මේ සේරම වැඩ කරන්නේ අර එකම වයරින් එකට. කියන්නේ මෙන්න මේ ඒ ඇන්ගල් එකට ගියපු ඒ ඉරෙන් තමයි ඔය රටා ටික වැඩ කරන්නේ. එතකොට අපි ප්ලෑෂර් එකෙන් ඔය කරන්ට් එක දෙන විදිය වෙනස් කරලා තමයි පුළුවන්. දැන් එතකොට මේ තියෙන්නේ අර තහඩුව V අකුරු හැඩයට ගහලා මේවා කළා. දැන් මේ තියෙන්නේ සම්පූර්ණ තහඩුව ගහලා තහඩුවේ අර එක තැන හිස් කරලා එතන නිවෙන්න හදලා තියෙන ඒ විදිහට. දැන් බල්බ් තේරම්පත් වෙලා එකක් නිවිලා යනවා. ඉතින් එතකොට ඔයාලා වයරින් එක ගැහුවට පස්සේ අනිත් අර ටික තියෙන්නේ කොටෙන් හෝ සර්කිට් එකේ ප්‍රෝග්‍රෑම් එක හෝ තහඩුව ගහලා ඒ කරන වැඩේ. එතකොට ඒකෙන් පුළුවන් තව ලොකු වෙනසක් කරන්න. දැන් තාම මගේ මේකේ මේ දැන් ඔය රටා යන්නේ ධන පැත්තේ. දැන් එක පැත්තට යවන්න පුළුවන් ඊට පස්සේ දැන් ඔය දෙපැත්තට යවන්න පුළුවන්. දැන් ඔය අත ඉඳලා මුලටපත් වෙලා ඉඳලා ඇවිල්ලා ආයෙ හිට යනවා. එහෙම. ඒ වගේ ඕක වෙනස් කරන්න පුළුවන් ගොඩක්. දැන් තියෙන්නේ දෙක ඔය x අකුරට තහඩු ගහපුවම වෙන විදිහට තමයි ඔය යන්නේ. ඒ කියන්නේ පැත්තට කොටේ x අකුරෙන් තහඩු ගහලා තියෙන්නේ. එතකොට යන විදිය තමයි ඔය. දැන් තියෙන්නේ ලොකු තහඩු කෑල්ලක් ගහලා තහඩුවේ මැද හිස් තියලා තියෙනවා. එතකොට ඔය හේව නැල්ල යනවා ෂැඩෝ එක. දැන් තියෙන්නේ තහඩුව එකපාරම සම්පූර්ණ තහඩුවටම කරන්ට් එක ඇවිල්ලා තහඩුව ඇන්ගල් එකට එක පැත්තකට ඉවර වෙන්න තියෙනවා. එතකොට ඒ විදිය. ඔය V අකුර හැඩේ තහඩුව පීරිලා ආය අඩු වෙන එක. හරි. ඔහොම බලමු අපි අනිත් පැත්ත ෂඩාස්ට් කොහොමද කියලා. දැන් තියෙන්නේ ෂඩාස්ට්. ඉතින් මම අනිත් කිව්ව මේ රීන පැත්ත ෂඩාස්ට් විදියට ගහලා තියෙනවා. ඒකත් ෂඩාස්ට්. දැන් උන්න තරුව වගේ විදිය වෙනස් වෙනවා බලන්න. ඒකට මේ ෂඩාස්ට් යවන්නත් පුළුවන්. වලට මේ වගේ තරුව ගන්නත් පුළුවන්. මේ තියෙන්නේ තරුව. කොහොම මෙන්න තරුව ලොකු වෙලා යන විදිහ තමයි තියෙන්නේ. එතකොට ඔයාලට පේනද මෙන්න මේ මුල්ල මෙහෙම අර උඩට ගන්න තියෙනවා නේ. මේක උඩට යනවා. ඒ තරුව ගියපු ඩිසයින් එක මෙතෙන් ඉවර වෙන්නම යනන් තියෙනවා. හරිද? අනිත් එක තමයි දැන් මෙතන මේ සඩාස්ටේ හදාගන්න. මෙන්න මේ මැද කොටුවේ සඩාස්ටේ හදන්න ඕන නිසා මේ බල්බ් මේ බල්බ් එක මේ සඩාස්ටේට ගන්න ඕන නිසා මේ වයරින් එක මම මෙහෙම ගත්ත හින්දා ඒතකොට මේක මෙතෙන් ගන්න බැරි නිසා මම මේ අර එහෙම ගත්තේ. අනිත් එක මේ බල්බ් වලින් තව පාරක් රටාවක් හදලා පෙන්නන තරම් කම්බි හොඳ නැහැ. ඒක නිසා තමයි මම මේ ආයේ මේකේ වෙනම වයරින් එකක් කරන්න බෑ. කම්බි කැඩෙනවා අනිවාර්යෙන් කැඩලා යනවා. දැනටමත් මෙන්න මේක මේ වයර් එකක් කැඩලා. ඒක කරන්ට් එක පාස් වෙන්නේ නැහැ. ඉතින් මේ එතකොට ඉතින් දැන් මේකේ වුණත් වයරින් එක දැන් මෙහෙම ගැහුවට පස්සේ මේකේ රටා වැඩි කරගන්න ඉතින් මේ තහඩු වලින් හෝ ප්‍රෝග්‍රෑම් එකෙන් කරන්ට් එක දෙන විදිහ වෙනස් කරගන්න තමයි තියෙන්නේ. වයරින් එක එකයි. දැන් රින පැත්තේ වයරින් එක දැන් මේ විදිහට ගියාට පස්සේ ඔය හැඩේට අපි කරන්ට් එක දෙනකල් ওই විදිහට නම් ඕක වැඩ කරනවා. අනිත් පැත්තට කරන්ට් එක කියන්නේ ලයින් එක අනිත් පැත්තට ගියොත් අනිත් පැත්තට එනවා. ඕක එළියට යන්න ඇතුළේ එන්න ගත්තොත් එහෙම යනවා. ඉතින් ඒවත් එක්ක මේ තමයි අපිට රටා ගොඩක් හදාගන්න පුළුවන්.
තියෙන්නේ. ඒ වයරින් එකම තමයි. වයරින් එක වෙනස් කරලා නැහැ. කරන්ට් එක දෙන විදිය වෙනස් කරා. ඒ කියන්නේ දැන් මෙතනදී වෙන්නේ නිව්ට්‍රල් ෆේස් කියන දෙකෙන්ම රටාව හැදෙනවා. ඒ කියන්නේ දැන් මෙන්න මෙතනින් පටන් අරන් මෙහෙට මෙහෙම වැඩි වෙන එක වෙන්නේ. එතකොට වෙන්නේ ධන පැත්ත ඍණ පැත්ත දෙකම එකපාර කරන්ට් එක දීපුවම එන්න මෙන්න මේ හැඩේ පත් වෙන බල් ප්‍රමාණය ටික ටික වැඩි වෙලා යනවා. මෙන්න මේ කොටස මෙව ටික ටික මෙහෙට පිරලා යනවා. එතකොට ඔයාලට නිව්ට්‍රල් ෆේස් දෙකෙන්ම රටා හදන්නත් පුළුවන්. එහෙම නැතිනම් මේකේ නිව්ට්‍රල් එකකින් විතරක් රටා හදන්න. ඒ කියන්නේ ඍණ ලයින් එක විතරක් රටා හදන්නත් පුළුවන්. ධන ලයින් එකේ විතරක් හදන්නත් පුළුවන්. වැදගත් වෙන්නේ ඔයාවලා වයර් අමුණන විදිය. දැන් මම මේකේ පෙන්නුවා මෙහෙම ෂඩාසයට වයර් අමුණන්න පුළුවන් කියලා. ඊට මේක තරුවක් යවනවා නම් තරුවකට යවන්න පුළුවන් කිව්වා. මේ වී අකුරේ හැඩයක් පුළුවන් කිව්වා. ඕනනම් මෙහෙම පොඩි ෂඩාසය යවන්න පුළුවන් කිව්වා. ඊට පස්සේ මෙන්න මේ ඇන්ගල් එකට ඉරක් විදියට මෙහෙම යවන්න පුළුවන් කියලා මම පෙන්නුවා. දැන් ඒ වගේ ක්‍රම ගොඩක් තියෙනවා. අපිට කැමති ක්‍රම දෙකක් තෝරගන්න පුළුවන්. එතකොට ඒ අපි තෝරගන්න ක්‍රම දෙකත් එක්ක මේක පත්තු වෙන විදිය වෙනස් වෙනවා. දැන් මේ නිව්ට්‍රල් ෆේස් දෙකෙන්ම රටා හදද්දි. දැන් මේකේ මම මේ තනීරකුයි මේ හැඩේ ගත්ත එකත් එක්ක තමයි මේ හැඩේ හැදෙන්නේ. මේ විදියට මේ ලයිට් පිරෙන්නේ. ලයින් දෙකම දීපුවාම. හැබැයි ඔයාලා වෙන විදියකට ගත්තොත් ඒ පත්තු වෙන විදිය වෙනස් වෙනවා. ඒකත් මතක තියාගන්න ඕන. දැන් මට දැන් මේක මෙහෙම ඉර ගත්තා වගේම මම මේක රින ලයින් එකත් මේ පැත්තට ඉරක් විදියට ගත්තා නම් එහෙම වෙලා මම මේකට කරන්ට් එක දුන්නා නම් වෙන්නේ මෙන්න මේ අයිනක ඉඳලා මේ කිරිබත් කැටයක් ලොකුවට වෙන එක තමයි වෙන්නේ. අයිනකින් පටන් ගන්න කිරිබත් කැටයක් මේ පැත්තකින් පටන් ගන්න මෙහෙට ලොකු වෙන එක. නැත්නම් මෙහෙන් පටන් ගන්න මෙහෙට ලොකු වෙන එක. දැන් මම ඕකේ ඔම්ම මේ කරන්ට් එක මේ පැත්තෙන් ඉඳලා දිවෙන්න දුන්නොත් එහෙම මෙන්න මේ ලොකු පැත්තක ඉඳලා තනි බල්බ් එකේ ඉඳලා නිවිගෙන යන එකත් යනවා. ඉතින් ඔයාලා බලන්න ඕන ඔයාලා මොකටද වයරින් කරන්නේ ඒකෙන් කොහොමද හදන්නේ කියලා අත්දැකීමෙන්ම තමයි. එහෙම නැතුව ඇඳලා කරලා බැලුවට බෑ. හිතන ඔයාලට පැහැදිලි වෙන්නේ නැති කියලා. මං ෆොටෝ දාන්නම්. මේකේ වයරින් එක මම ඇඳලා ෆොටෝ දාන්නම්. හැබැයි මේ වීඩියෝ එක දාලා ඉවරනකොටම දාන්නම් බෑ. ඉක්මනටම නිවාඩුවත් එක්ක දාන්නම්. මොකද මේ ඔයාලට සද්ද ඇහෙනවා. ඉතින් මේ මගේ උදව්කාරයෝ දෙන්නත් ඉන්නවා මෙතන. සද්ද කර කර. ඉතින් මේ එයාලත් එක්ක තමයි කියන්නේ. ඉතින් මේක මම අනිවාර්යෙන් ඇඳලා දානවා. මේකේ වයරින් එක මම ගහපු විදිය මේ ඇඳලා පෙන්නනවා වගේ මම ඇඳලා ෆොටෝ ටිකක් දාන්නම්. WhatsApp group එකටයි Facebook එකටයි මම මේකටත් දාන්නම්. එතකොට ඔයාලට බලා ගන්න පුළුවන්. මම පෑන් ඉරි වලින් විතරක් ඇඳලා දාන්න. මොකද මේ දරන්න මාක් කරන්න මේ එහෙම තේරුමක් නැහැනේ. කොහොමද 230 යනවා නම් දනක් දිනක් නැහැනේ. එතකොට මේකට ෂඩාස්වේ ඇඳලා ඒක බල්බ් ගන්න ප්‍රමාණය ඔයාලා අතේ තියෙන්නේ. මම දැන් අටේ කොටුව ගත්තා වෙන් කරන්න ඕන ඉන්න මෙන්න මේ මැද ලයින් එක නිකන් පත් වෙලා තියෙන්න ගත්තා. ඉතින් දැන් මේ වෙලාවේදී ඒකත් රටාවට අරන් තියෙනවා. අර ඉරි ටික යන වෙලාවේ ඒක රටාවට අරන් තිබුණේ නැහැ. ඒක වෙන් කිරීමේ පහසුව හින්දා. හරි. එතකොට ඔයාලට 8 නෙවෙයි 10 6 කැමති ප්‍රමාණයක්. මේ ඔයාලා ගන්න එක කැමති කොටුවක් ඔයාලට ගන්න පුළුවන්. ඒක සම්පූර්ණ ඔයාලගේ නිදහස. බල් පහේ වුණත් ප්‍රශ්නයක් නැහැ. ගන්න පුළුවන්. ඒ ගන්න බල් ප්‍රමාණෙත් එක්ක රටාව පේන විදිහට ඉතින් වෙනස් වෙනවා. ඔයාලා මෙන්න මේ කිරිබත් කැටේ හැඩේ හයි කරගන්න විදිහ එකත් ඒක වෙනස් වෙනවා. හරි. ඉක්මනටම ආයි වීඩියෝ එකකින් හම්බ වෙමු. හැමෝටම සුබ දවසක්.